2024 විභාගයේ රිසල්ට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සමහරට මේ ඔයා 2024 විභාගේ ලියලා රිසල්ට්ස් ආපු ළමයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයෙක්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඉතින් ළමයාට වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට යන්න රිසල්ට්ස් මදි වුණාද? දැන් කරන්න දෙයක් නැතුවද ඉන්නේ? ලංකාවේ කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගත්තොත් කාලේ යයිද? රැකියාව තියෙයිද? නැත්නම් රට යන එක හොඳයිද? මෙන්න මේ වගේ දේවල් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න. ඉතින් අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා විශ්ව පෙරේරා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝම. ඉතින් thumbnail එකේ දැක්කා වගේ ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මම හිතනවා 2024 A level විභාගෙට මුණ දීලා මේ රිසල්ට් ආපු ගමන් ඉන්න ආදරණීය නංගිලා මල්ලිලා කියලා. ඉතින් ඔයගොල්ලෝම පොඩ්ඩක් ආමන්ත්‍රණය කරන්න හිතුවා මුලින්ම මම හඳුන්වලා දෙන්න මම නොදන්න අයට මම විශ්ව පෙරේරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර වෛද්‍ය විෂය විදිහට අධ්‍යාපනය ලබනවා. ඉතින් මගේ වීඩියෝ බලලා තියෙන අය සහ බලලා නැති අය වුණත් මේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් thumbnail එකේ තිබ්බ වගේම මම හිතුවා පොඩ්ඩක් දැන් රිසල්ට් ආවත් එක්කම මේකින් මම විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන ජීව විද්‍යාව හදාරපු ආදරණීය නංගිලා මල්ලිලා ඒ වගේම අනෙක් විෂය ධාරා හදාරපු අයට මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. හරි. එතකොට ඒකෙදී දැන් ජීව විද්‍යාව හදාරන්නේ ගොඩක් වෙලාවට දරුවෙක් ගොඩක් වෙලාට වෛද්‍ය පීඨයට යන්න සිහින හදාගෙන ගොඩක් වෙලාට ඒගොල්ලෝ දන්න ගොඩාක්ම ප්‍රධානම සිහිනය වෙන්න ප්‍රධානම ඩිග්‍රී එක වෙන්නේ කවදා හරි MBBS ඩිග්‍රී නැත්නම් වෛද්‍ය විද්‍යාව හදාරනවා කියන එකෙන්. නමුත් අවාසනාවකට හෝ වාසනාවකට යම්කිසි ශිෂ්‍ය පිරිසකට විතරයි අවස්ථාව හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට යන්න. මොකද රිසල්ට්ස් සමහරට ළඟ රිසල්ට්ස් ඇවිල්ලා මිස් වෙන අය ඉන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ සමහරවිට පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර වෙන්න පුළුවන් විභාගෙ ලියලා ජීව විද්‍යාව වංශයෙන් හෝ වෙනත් විෂය ධාරාවකින් හදාරලා තමන්ට ඕන කරන විශේෂයෙන්ම ජීව විද්‍යාව වංශයෙන් නම් වෛද්‍ය පීඨයට යන්න තමන්ට රිසල්ට්ස් නැති වෙන්න පුළුවන්. එතකොට මේ දවස් ටිකේ මට ආපු මැසේජස් වල සහ මට ආපු ප්‍රශ්න වල මම දැක්ක ප්‍රධානම දෙයක් තමයි එහෙම යන්න බැරි වුණාම අපිට මොකද්ද කරන්න පුළුවන්? ඇත්තටම රස්සාවල් තියනවද? බයෝසයන්ස් ඩිග්‍රී එකක් කළා, එහෙම නැත්නම් IT ෆීල්ඩ් එකට යන්න පුළුවන්ද ජීව විද්‍යාව කරපු ළමයෙක්ට? ඒගොල්ලෝනේ රස්සාවල් තියනවද මේ රට ඇතුලේ? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒකට පිළිතුරු විදියට මම හිතුවා වීඩියෝ එකක් අරන් එන්න කියලා. නමුත් මේ වීඩියෝ එක මේ දැනුවත් කිරීමේ වීඩියෝ එකක් හෙට දිනේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා සජීවීව. ඉතින් ඒ සඳහා මම සම්බන්ධ කරගන්න කැමති මාත් එක්කම ජීව විද්‍යාව හදාරපු ආදරණීය සහෝදරයෙකුයි සහෝදරියෙකුයි. එතකොට මේ වෙනකොට කියන්න සතුටුයි දැන් මම තාම වෛද්‍ය විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ගමන් ඉන්නකොට මේ කතා කරන්න හදන අය මාත් එක්කම තමයි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්නේ. එක සහෝදරියක් නෙත්මි කියන සහෝදරිය එයා මේ වෙනකොට තමන්ගේ ඩිග්‍රී එක අවසන් කරලා තිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන්. ඒ වගේම අනිත් සහෝදරයා මාත් එක්කම විභාග ලියලා එයා ඇතුළත් වුණා මේ මොරටුව විශ්වවිද්‍යාලයේ IT ෆැකල්ටි එකට. ඒතකොට ඒකෙන් එයාත් මේ වෙනකොට ඩිග්‍රී අරගෙන මේ දෙන්නම දැන් රැකියාවල් වල නිරත වෙනවා. ඉතින් මම ඒකයි කියන්න හදන්නේ දැන් කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජීව විද්‍යාව හදාලා ඔන්න දැන් රිසල්ට්ස් ආවා. නමුත් මෙතනින් එහාට කරන්න හිතා ගන්න දෙයක් නැහැ. මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනවද? තව ආධාරණ දේවල් තියෙනවද? ඒවත් එක්ක මොන හරි කරන්න දේවල් තියෙනවද කියන එක. ඉතින් එහෙනම් ඔන්න ඔයාලට තමයි මේ අවස්ථාව. ඉතින් මේ දේවල් සම්බන්ධව ගණිතාංශයෙන් කරපු ආට වුණත් ඒ වගේම තවත් ජීව විද්‍යා වංශයෙන් කරපු ඔයාට වගේම ඒ වගේම සමහර කලාව හෝ අනිත් විෂය ධාරාවන් වලින් කරපු ඔයාට උනත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා දැනුවත් කිරීමේ වීඩියෝ එකක් විදිහට තමයි මේක දාන්නේ. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න විශ්ව පෙරේරා YouTube නාලිකාවත් එක්ක හෙට දිනේදී අපි හම්බ වෙමු. රාත්‍රී 8ට අපි වෙලාව දැනුවත් කරන්න නැවතත් රාත්‍රී 8ට සම්බන්ධ වෙමු. සජීවීව විශ්ව පෙරේරා YouTube නාලිකාවෙන් මේ සම්බන්ධව කතා කරන්න. එහෙනම් හෙට හම්බ වෙනකන් හැමෝටම ජය වේවා. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න වීඩියෝ එක. ඒ වගේම notification on කරලා තියාගන්න වීඩියෝ එක live යනකොටම ඔයගොල්ලන්ට දැනගන්න හම්බෙයි. ඔයාලට විශේෂයෙන්ම මේ සාකච්ඡාවේදී සජීවීව ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපි Zoom සඳහා Zoom හරහා සම්බන්ධ වෙන්නත් ඔයාලට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම YouTube live හරහා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් සුබ දවසක්.